ඇයි ළමයි UK වලට ස්ටඩි වලට මයිග්‍රේට් වෙන්න සිලෙක්ට් කරගන්න? 90%ක්ම ප්‍රයිවයිස් එකට එන අය අහන්නේ අපේ globally recognized university එකක හොඳ reputed degree එකක් ගන්න chance එක තියෙනවා. IELTS waivers අනිත් රටවලට වැඩිය සාපේක්ෂව ගොඩාක් වැඩිපුර තියෙන්නේ. මාස්ටර්ස් වලටද ඇප්ලයි කරන්නේ නැත්නම් බැචලර්ස් වලට කොහොමද නර්ස්ලා එහෙම නම් ඇප්ලයි කරන්නේ? හැබැයි මම අහලා තියෙනවා UK වලට IELTS නැත්නම් PTE ඕන වෙන්නේ නැහැ කියලා. UK වල තියෙන විශේෂත්වය තමයි මේක අපි පෙන්වන්න ඕන දවස් 28ක් විතරයි. කොහොමද ස්කෝලර්ෂිප් කියලා කිව්වොත්? ඒ අතරින් ගත්තම UK කියන්නේ තවම number 1 country එකක්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මයිග්‍රේට් වෙන්න බලනවා. Flyers Education ආයතනයේ YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මිස් ලක්ෂිකා ගුරුගේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට UK වලට ඇප්ලයි කරනකොට මොකද ප්‍රොසෙස් එක කොහොමද ඇප්ලයි කරන්නේ රට මොන වගේ රටක්ද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මිසිස් ලක්ෂිකා මුලින්ම අපි කතා කරමු සාමාන්‍යයෙන් දැන් ලංකාව ගැන කෙනෙක් කතා කරනකොට පිට කෙනෙක් ලංකාව ගැන කතා කරනකොට ලංකාවේ භාෂාව ආගම මේ අපේ සංස්කෘතිය ගැන මුලින්ම කතා කරනවානේ. එතකොට සාමාන්‍යයෙන් UK ගැන කෙනෙක් කතා කරනවා නම් UK කියන්නේ මොන වගේ රටක්ද? UK කියන රට උදේශා අපි කවුරුත් දන්නා වගේ ලෝකයේ තියෙන බලවත්ම ප්‍රධානතම රටක්. ප්‍රධානතම ආර්ථිකයක් තියෙන රටක්. එතකොට 67 මිලියන් population එකක් තියෙන රටක්. ඒ වගේම විශේෂ දෙයක් තමයි UK වල දැන් climate එක ගත්තොත් සාමාන්‍ය temperate climate එකක් තියෙන්නේ. නිතරම අර වැස්ස වගේ එහෙම climate එකක් තියෙන්නේ. summer එක කොහොමත් hot climate එකක් තියෙන්නේ. ඒ වගේම තමයි දැනට reigning king ඉන්නේ King Charles. එතකොට Keir Starmer තමයි prime minister ඉන්නේ. ඒ වගේ අනිත් රටවලට කම්පෙයාර් කරලා බැලුවම UK කියන්නේ විශේෂම රට. මිසිස් ලක්ෂිකා දැන් වර්තමාන වෙනකොට මම දැකලා තියෙන ස්ටඩි වලට මයිග්‍රේට් කරනකොටම ළමයි මුලින්ම මම දන්නේ නියු ජෙනරේෂන් එකේ මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා රැල්ලක් වගේ UK තමයි සිලෙක්ට් කරගන්නේ. ඇයි ළමයි UK වලට ස්ටඩි වලට මයිග්‍රේට් වෙන්න සිලෙක්ට් කරගන්නේ? ඔව් දිශාර ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයා කියන්නේ 90%ක්ම ප්‍රයිවයිස් එකට එන අය අහන්නේ අපේ UK වලට කොහොමද මයිග්‍රේට් වෙන්නේ කියලා. අර ඒකයි අර ලොකුම ස්ටුඩන්ට් රික්වෙස්ට් එක ට්‍රෙන්ඩ් එකක් විදියට ලංකාවේ තියෙන දැනට UK වලට. ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. මොකද globally recognized university එකක හොඳ reputed degree එකක් ගන්න chance එක තියෙනවා UK වලට මයිග්‍රේට් වුණා. මොකද UK කියන්නේ ලංකාවේ ළමයින්ගේ education request වල number 1 තියෙන country. ඒ වගේම තමයි IELTS waivers අනිත් රටවලට වැඩිය සාපේක්ෂව ගොඩාක් වැඩිපුර තියෙන්නේ O level ඉඳලම O level result එකේ ඉඳලම IELTS waivers ගන්න පුළුවන් options තියෙන රට තමයි UK. ඒකයි අර ට්‍රෙන්ඩ් එකක් විදියට UK වලට වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ. ඔව් එතකොට මොනවද টপ යුනිවර්සිටිස් කියනද නැත්නම් ලංකාවේ ළමයි වැඩිපුර ඉල්ලුම් කරන යුනිවර්සිටිස් කියනවද කැමැත්තක් දක්වන ඒවා තියෙනවද? ඔව් ඔයා දන්නානේ දැන් අපි ප්‍රයිවයිස් එකට ආවම ළමයින්ට කියනවානේ අනිවාර්යයෙන් මෙයාලගේ මොන හරි රික්වෙස්ට් තියෙනවා නම් යුනිවර්සිටිස් 5ක් විතර ෂෝට් ලිස්ට් කරන්න කියලා. එතනදී ලොකුම ඉල්ලුම යුනිවර්සිටිස් ගත්තද යුනිවර්සිටි ඊස්ට් ලන්ඩන් තියෙනවා LSPU තියෙනවා ඩිමන්ෆෝර්ඩ් යුනිවර්සිටි එක තියෙනවා ඒ වගේම යුනිවර්සිටි ඔෆ් වෙස්ට් ලන්ඩන් යුනිවර්සිටි ඔෆ් ග්‍රීන්විච් සන්ඩර්ලන්ඩ් ලොකු රික්වෙස්ට් ප්‍රමාණයක් යුනිවර්සිටිස් ගත්තාම ළමයින්ගේ තියෙනවා. ඉතින් අර ඒවත් එක කම්පෙයාර් කරලා තමයි අපි ඇප්ලිකේෂන්ස් දාන්නේ. එතකොට මම දන්නවා මේ අපි ස්ටඩි වලට මයිග්‍රේට් වෙන්න බලනකොට මුලින්ම IELTS නැත්නම් PTE දෙකෙන් එකක් කරනවා. මේක කරලා තමයි ස්ටඩි මයිග්‍රේට් වෙන්න බලන්නේ. එතකොට හැබැයි මම අහලා තියෙනවා UK වලට IELTS නැත්නම් PTE ඕන වෙන්නේ නැහැ කියලා. හැබැයි පිරිසක් කියන ඕන වෙනවා කියලා. ඇත්තටම IELTS ඕනද නැත්නම් එහෙම නැතුව වේව් ඔප්ෂන් එකක් තියෙනවද? දැන් අපිට එන ළමයි ගත්තාම අපේ දැන් ඩේලි තියෙන විසිට්ස් එක ගත්තාම ඇත්තටම මයිග්‍රේට් වෙනකොට ළමෙක් තමයි self study එකක් කරනවානේ උදීෂා. එතකොට දැන් ඇත්තටම ළමෙක් පොඩක් දැනුවත් නේ. ගොඩක් ස්ටඩි එකක් කරලා ඉන්නේ. එතකොට ළමයි කෙලින්ම අහන්නේ UK වලට මයිග්‍රේට් වෙන්න ඕනේ. IELTS waiver ගන්න පුළුවන්. ඒ කියන්නේ IELTS waivers කියන්නේ හොඳ දැනුමක් ස්ටඩිස් වල මයිග්‍රේට් වෙන්න හදන ළමයින්ගේ තියෙනවා. ඔව් ඇත්තටම UK වලට IELTS waivers options තියෙනවා. ඒ වගේම දැන් අනිත් රටවලට කම්පෙයාර් කරාම ඊට වැඩි ඔප්ෂන්ස් ප්‍රමාණයක් තියෙනවා.
දැන් මම දන්න දෙයක් තමයි ලංකාවේ හොස්පිටල්ස් වල නර්ස්ලා නැති වෙන තරමට නර්ස්ලා UK වලට යනවා. ඔව් එක්ස්පීරියන්ස් එක තියෙන. ඔව් මාස්ටර්ස් වලට හෝ වෙනත් දේවල් වලට යනවා. එතකොට මොනවා හරි ලංකාවේ ළමයි ඇප්ලයි කරන highest demanding courses තියෙනවද? එහෙම නැත්නම් කැමැත්තක් තියෙන subjects තියෙනවද මොනවා හරි? ඔව් ලංකාව ගත්තදී number 1 request එක තියෙන්නේ business management. අපේ ළමයි ගොඩාක් යන්නේ business management කරා. ඔතනදී tourism and hospitality management, business management, ඒ වගේම logistics and supply chain. ඔය තුනට ලොකු රික්වෙස්ට් එකක් තියෙනවා. ඒක දන්නවනේ. ඒ වගේම තමයි nursing. nursing subjects වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. law, එතකොට IT side එකෙන් computer science, data science වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවා තමයි ලංකාවේ ස්ටුඩන්ට්ස් ලගේ ලොකුම රික්වෙස්ට් එක තියෙන courses. එතකොට මාස්ටර්ස් වලටද ඇප්ලයි කරන්නේ නැත්නම් බැචලර්ස් වලට කොහොමද නර්ස්ලා එහෙමනම් ඇප්ලයි කරන්නේ? නෑ ඒක ඩිපෙන්ඩ් වෙනවා. අපිට බැචලර්ස් යන්නත් පුළුවන්. දැන් ලංකාවේ නර්සින් ඩිප්ලෝමා එක කරලා තියෙන ටොප් අප් ඩිග්‍රී එකත් එක්ක මාස්ටර්ස් ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් ඩිරෙක්ට් මාස්ටර්ස් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඔව් චකුරෙන් හරි කැලණියෙන් හරි රුහුණෙන් හරි කොළඹින් හරි අවුට් වෙන ළමයිට ෆස්ට් ක්ලාස් එකක් එහෙම නැත්නම් සෙකන්ඩ් අපර් එකක් සෙකන්ඩ් ලෝ එකක් එහෙම නැත්නම් ජෙනරල් ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය ෆස්ට් ක්ලාස් තියෙන සෙකන්ඩ් අපර් තියෙන ළමයි try කරන ස්කෝලර්ෂිප් කොහොමද ඇත්තටම මේ ගන්න පුළුවන් අවස්ථා තියෙනවද? එහෙම නැත්නම් කොහොමද ස්කෝලර්ෂිප් කියන්නේ කිව්වොත්? ඔව් දිශා අනිවාර්යයෙන්ම අනිත් ගම්පේ අපිට අනිවාර්යයෙන්ම ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න පුළුවන්. කවුරු 5000 වෙනකන් ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න පුළුවන් UK එකේ. එතකොට අපි දන්නවා රට යන්න කියනකොට නම් ලොකු කොස්ට් එකක්. work හෝ study හෝ ලොකු කොස්ට් එකක් යනවා. එතකොට මම දන්න තරමින් UK වල 25-30 ප්‍රමාණයක් වගේ මුදලක් අවශ්‍ය වෙනවා. ෂෝමනි එක ඇඩ් වෙලාද නැතුවද නැත්නම් මොකද්ද ෂෝමනි කියලා කියන්නේ? ඇත්තටම මේ ෂෝමනි එකක් අවශ්‍යයිද? මොකද්ද මේ ෂෝමනි කියලා කියන්නේ? ඔව් ඔයා ඔය ලක්ෂ 20ක් 25ක් 30ක් උපරිම ඒ වගේ රේන්ජ් එකේ වාවේ කොස්ට් එක කියන්නේ ලංකාවෙන් අපිට යන ඉනිෂියල් කොස්ට් එකනේ. ඒ කියන්නේ අපේ සෙමිස්ටර් පේමන්ට් එක කරලා එතකොට අපේ ඉන්ෂුරන්ස් එක වීසා චාර්ජස් ඔය ටික කරලා ඒ පේමන්ට් එකනේ ෂෝ මනි එක කියන්නේ ෂෝ ෆන්ඩ් එක කියන්නේ ඊට වෙනස් දෙයක්. ඒ කියන්නේ අපි ළමෙක් විදියට මයිග්‍රේට් වෙන්න බලද්දී අපි පෙන්වන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට අපි ළඟ ඊළඟට ස්ටඩීස් කරගෙන යන්න එතකොට කෝස් ෆී ගෙවන්න ලිවිං කොස්ට් එකේ හැම දෙයක්ම ලංකාවේ අපිට තියෙනවා කියන්නේ. ඒක තමයි අපි ෂෝ ෆන්ඩ් එකක් විදියට පෙන්වන්නේ. ඒක FD එකක් සේවිංග්ස් එකක් විදියට පෙන්වන්න පුළුවන්. UK වල තියෙන විශේෂත්වය තමයි මේක අපි පෙන්වන්න ඕන දවස් 28ක් විතරයි. වෙන රටවල් වල මාස 6 මාස 3 මැචුවර් කරන්න ඕන source of funds පෙන්වන්න ඕන. ඒ වගේ ලොකු process එකක් documentation පැත්තෙන් නැහැ. දවස් 28ක් ෂෝ මනි එකක් තමයි කරන්නේ. ඔව් මම දන්නේ මිසස් ලක්ෂිකා දැක්කද කියලා පහුගිය දවස්වල සෝෂල් මීඩියා එකකින් මේ white papers කියලා මේක කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. UK නම් white papers දැන් ඇවිත් තියෙනවා. එහෙම දෙයක්. ඇත්තටම මේක ස්ටඩි වලට මයිග්‍රේට් කරන ළමයට බලපාන්නේ මොකද්ද මේ white papers කියලා කියන්නේ? මේක බලපෑමක් තියෙනවද නැද්ද? ඔව් මේක අපි කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු රූල් චේන්ජ් එකක්. මේක අනිවාර්යයෙන්ම ඒ කියන අපි බලාපොරොත්තු තිබුණා. නමුත් මම කියන්නේ අර ගොඩාක්ම නරක පැත්තට නැතුව හොඳ පැත්තට ඇවිත් තියෙනවා. අපිට ලොකු චේන්ජස් ටිකක් වෙලා තියෙනවා. PSW එක අවුරුදු දෙකක් තිබුණ එක මාස 18ක් වෙලා තියෙන. ඒ කියන්නේ අවුරුදු එකමාරකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තව චේන්ජස් කීපයක් වුණා. අපේ ඉන ලන්ඩන් ලිවිං කොස්ට් එක අපි කැල්කියුලේට් කරගන්න වැඩි ටිකක් වැඩි වෙලා තියෙනවා. අවුට් ලන්ඩන් ලිවිං කොස්ට් එකත් අපේ කැල්කියුලේෂන් එකට වැඩි ගන්න පොඩ්ඩක් වැඩි වෙලා. ඒ කියන්නේ අර අපි මුලින් කතා කරපු ෂෝ ෆන්ඩ් එක ටිකක් වැඩිපුර පෙන්වන්න ඕන දැන් UK යන ස්ටුඩන්ට් කෙනෙක්. ඒ ටික තමයි අර ගොඩාක් දුරටම වෙනස් වුණේ නැතුව IELTS waivers options තවමත් තියෙනවා. ඒ අතරින් ගත්තම UK කියන්නේ තවම number 1 country එකක් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මයිග්‍රේට් වෙන්න බලනවා. ඔව් එතකොට අපි කතා කරලා දැන් ගොඩක් දේවල් UK ඇප්ලයි කරන්නේ කොහොමද? ෂෝ මනි එක මේ හැමදේම කතා කරා. මට කියන්න ප්‍රයිවයිස් එඩියුකේෂන් එක හරහා ළමයෙක් යනවා නම් මම දන්නේ ඉතින් UK විතරක් නෙවෙයි අනිත් රටවලුත් අපි කරනවා ස්ටඩි මයිග්‍රේට් කරනවා. එතකොට ප්‍රයිවයිස් එඩියුකේෂන් එක හරහා ළමයෙක් ඇප්ලයි කරනවා නම් කොහොමද ඒ ළමයට දෙන සපෝට් එක ප්‍රොසෙස් එක මේ දේවල් කොහොමද? දැන් අපි කතා කරේ විශා බේසිකලි UK ගැනනේ. නමුත් අපි ගොඩාක් කන්ට්‍රීස් කරනවා. කන්ට්‍රි එකෙන් කන්ට්‍රි එකට ප්‍රොසෙසින් උත් ටිකක් පොඩ වෙනස් වෙනවා. නමුත් ඒ හැම දෙයකදීම අපි බේසික් ඉඳලාම කියන්නේ අපි හිතමුකෝ ස්ටුඩන්ට් අපි ගාවට ෆස්ට් විසිට් ආව දවසේ ඉඳලා ඒ ටු විසිට් අපි ප්‍රොසෙස් එක ගයිඩ් කරනවා.
documentation, university application, එතකොට show fund එක, ඊට අමතරව IELTS හරි PD හරි අවශ්‍ය නම් අපි ඒ services ටික ලබා දෙනවා. ඒකට English ඕනේ නම් හදාගන්න අපි English diploma එක through අපි යාළුවන්ට English හදලා දෙනවා. ඒ වගේ අපි අර A to Z process එක guide කරනවා. එතකොට අපි කියන්නේ අපේ students ලගේ කතාවත් එක බැලුවම අපි නිකන් අර මදනි කියනක් දෙනවා යාළුවට. ඒ වගේම අපි visa එකෙන් පස්සේ එයාලා UK වලට හරි නැත්නම් වෙන රටකට හරි migrate වුණාට පස්සේ අපි after කියා දෙනවා. මොකද එයාලට අපි accommodation part time හොයාගන්න අපි පැත්තෙන් පොඩි support එකක් දෙනවා. අර ඒක අපි service එකට අදාළ නැති වුණත් අපි ඒ caring එකක් දෙනවා. ඒ වගේම අපි අර private එකකින් යන ස්ටුඩන්ට් කෙනෙක්ට අපි විශේෂ සැලකිල්ලක් තියෙනවා. මට අමතක වෙච්ච ප්‍රශ්නයක් මම මේ ආයෙ අහන්නේ. මට දැනගන්න ඕන the agents through අපේ ලංකාවේ ළමයි සෑහෙන ප්‍රමාණයක් මයිග්‍රේට් වෙනවා එක එක රටවල්ට UK වලටත් එහෙම. එතකොට මේ ළමයි part time හොයාගන්න පුළුවන්ද? accommodation පැත්ත Taman තනියම හොයාගන්න ඕනේද නැත්නම් ඒව යන agents ලැබෙනවද? support එකක් ලැබෙනවද? එතකොට flywise education එකෙන් ළමයින්ට apply කරවද? අපෙන් ඒක ලැබෙනවද? ඒකට උත්තරයක් කිව්වොත්. අපෙන් ඇප්ලයි කරන ස්ටුඩන්ට්ස් වලට කොහොමත් අපි ඒ ගයිඩ් එක දෙනවා. අපි ආෆ්ටර් කෙයාර් තියෙන නිසා අපි ඒ ගයිඩ් එක දෙනවා. නමුත් අර සෙල්ෆ් ඇප්ලයි කරන ළමෙක් හරි වෙන ඒජන්ට් කෙනෙක් හරි ළඟට ගිහිල්ලා ඇප්ලයි කරන ළමෙක්ට උනත් එයාට පොඩ්ඩක් සෙල්ෆ් ස්ටඩි කරලා එයාගේ accommodation part time හොයාගන්න පුළුවන්. Amber, spare rooms නැත්නම් Zoopla වගේ වෙබ්සයිට්ස් වලින් යාට accommodation help එක ගන්න පුළුවන්. ඒ වගේම student help groups ඕන තරම්ම තියෙනවා part time හොයාගන්න. ඒ help එක ගන්න පුළුවන්. මම කියන්නේ තනියම process කරන ළමයෙකුට උනත් ඒක කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔන්න අපි අදට ප්‍රෝග්‍රෑම් එකකින් සමුගන්නවා. තවත් දවසක මේ වගේම ප්‍රෝග්‍රෑම් එකකින් ඔබව හමු වෙනවා. ඉතින් මොනවා හරි UK මයිග්‍රේට් වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක ඇතුව අපේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝ එකක් ආපු සැනින් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයා flywise education එක හරහා apply කරන්න බලාපොරොත්තු වෙන ළමයෙක් නම් පල්ලෙහා තියෙන නම්බර් එකට call එකක් ගන්න. එහෙම නැත්නම් email එකට mail එකක් දාන්න පුළුවන්. ඒ through අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තවත් දවසක මේ වගේම වැඩසටහනකින් සම්බන්ධ වෙන්න.